Hi guys, අද අපි යන්නේ නකල්ස් වල තියෙන ලස්සන ගෙල්ල බලන්න. ඉතින් නායල්ල බලන්න තමයි අපි යන්නේ. ඔයා නායල්ල බලන්න එන්න ඕනේ. උඩුදුම්බරට ඇවිල්ලා උඩුදුම්බරේ කළුගල පාරේ තමයි එන්න ඕනේ. කළුගලට ඇවිල්ලා ඉතින් හැරලා තමයි එන්න තියෙන්නේ. මැප් එකේ නායල්ල ට්‍රයල් හෙඩ් කියලා තියෙන ලොකේෂන් දාන්න ආවම වරදින්නේ නැහැ. ඉතින් ඒක දිගේ එන්න තියෙන්නේ. ඇවිල්ලා පොඩි බුදු පිළිමයක් හම්බෙන අතනින් හැරිලා තමයි එන්න තියෙන්නේ. රන් බණ්ඩ මාමා ඒක ඉතින් තමයි හයික් එක පටන් ගන්න තියෙන්නේ. ඒකෙන්ද හොයා ගන්න අමාරු නෑ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද කියලා. අපි හයික් එක පටන් අරගෙන දැන් පොඩ්ඩ දුරක් ඇවිල්ලා තියෙන්නේ. අපිට ඉස්සරහින් හම්බෙන්න ඕන කොස්ගොල්ල අම්බලම. ඒ අම්බලමෙන් පල්ලෙහාට තමයි අපිට යන්න තියෙන ගමන. මාර්ගය එහෙම හොයා ගන්න පුළුවන් මේ. හොඳට පාර තියෙනවා. අද කාලගුණෙත් හොඳයි. නැස්සක් නැහැ. එහාට හොඳට පායනවා මේ දවස්වල. අපිට පේනදී මාරම ලස්සන. අපි අම්බලම ගාවින් හම්බෙමු. දැන් අපි කොස්ගොල්ල අම්බලමට ආවා. මේ තියෙන්නේ අම්බලම. කොස්ගොල්ල ඔය මෙතනින් පල්ලෙහාට තමයි නායල්ලට යන බහින්න ඕනේ. ඉතින් පල්ලෙහාට අපි දැන් අම්බලම ගාවින්ද පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. පටන් ගත්ත තැන ඉඳන් කන්දක් තිබ්බ ලොකු අම්බලම ගාවට යනකම්ම ලොකු කන්දක් තියෙන්නේ. ඊට පස්සේ එතන අම්බලම ගාවින් පස්සේ ලොකු වැස්මක් තමයි තියෙන්නේ පල්ලෙහාට. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි අම්බලම ගාවින් ඉඳන් කෙලින්ම පල්ලෙහාට එද්දී මේ වගේ තුන්මහා හන්දියක් හම්බෙනවා. මේ කෙලින් පාරක් තියෙනවා. අය දකුණට පාරක් තියෙනවා. අපි දකුණට හැරිලා තමයි නායල්ලට යන්නේ. අපි දැන් බැස්ම ගොඩක් දුරට කන්ද පල්ලම තියෙන ගොඩක් දුරට පල්ලම් බහැලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පොඩි වතුර පාරවල් දෙකක් අපි ක්‍රොස් කරා. මේ වතුර පාරට වඩා පොඩි වතුර පාරවල් දෙකක් අපි ක්‍රොස් කරලා මේ තුන්වෙනි වතුර පාර අපිට හම්බෙච්ච. හම්බෙලා අපි ඉතින් තම පාර තියෙන ඉස්සරහට අපි යනවා. අපිට ඊළඟට හතරවෙනියට හම්බෙච්ච වතුර පාර තමයි මේ තියෙන්නේ. පාර හොයා ගන්න ඕන. මේ වෙනවා. ලස්සන වතුර පාර. මෙතනින් එහා පැත්තට තමයි අපි යන්න ඕනේ. දැන් අපි එළ යතුනේ මේ වගේ පතනකට ආවා. දැන් තියෙන්නේ පතනක් තියෙන්නේ. අපි ආද මේ පැත්තෙන් තුන්නිස්ගල පේනවා ලස්සනට. තුන්නිස්ගල මේ පැත්තෙන් අමාරුපු ගල. ඔය පැත්තෙන් මිමුරේ ලකේගල මේ අයිනෙන් පේනවා. වාව්. ලස්සන view එකක් තියෙනවා ඉතින්. ගමනේ මහන්සි ඔක්කොම යනවා. මේ වගේ view එකක් දකිද්දි ඉතින්
wow. මෙන්න මේ පාර දිගේ ඇවිල්ලා උන්න දැන් අපි ඉපත්තෙන් පොඩි බැස්මක් තියෙනවා. ඒ බැස්මේ අපි ඇවිල්ලා තියෙන නායල්ලට මේ වගේ තැනක් තියෙනවා අපිට කැම්ප් කරන්න. තියන නායල්ල. මෙතන ලස්සන වතුර පාරක් යනවා. මෙතන ඉන්ෆිනිටි එකක් තියෙනවා. පේනවා. සෝනායි. නිමුරේලකේ ගල, තුන්නිස් ගල, සමහරතු ගල. ඔක්කොම පේනවා ලස්සන view එකක් තියෙනවා මෙතෙන්ට. අපේ ටෙන්ට් එක මෙතන ගැහුවා. ආයෙත් දැන් මෙතන තමයි කැම ටික හදාගන්න රැට. යාළුවෙකුත් ඉන්නවා මෙතන. ඇවිල්ලා කැම ටික හදන ගමන් ඉන්නේ. යම් බලන්න රිව්යු එක ටික. රැවෙද්ද නම් සීතලයි වගේ. ඇවිල්ලා හොඳටම උනාට සීතලයි. දැම්ම. ඉර බහිනවා තුන්නිස් කළ පැත්තෙන්. මාරම ලස්සනයි. අද අපි විතරයි ඉන්නේ. අපි දෙන්නෙක් ආවේ. නෑ ඇල්ලටම අපි දෙන්න විතරයි. මාර නිස්කලංකයි ඉතින්. නිදහස්. අපි දැන් නයිට් එක ඉඳලා උදේ පිටත් වෙන්න කියලා යන්නේ. ටෙන්ට් බඩ ඔක්කොම අයින් කරලා ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන තව පල්ලෙහා පොඩි දෙයල්ලක් තියෙනවා. ඒක බලලා කොහොම ගෙදර යන්න තමයි අපි යන්නේ. අපි ඒ දෙයල්ල ගාවින් හම්බෙමු. අපි නායල්ලේ ඉඳලා මීටර් 50ක්වත් නැතුව ඇති මේ ඇල්ලට. ඉතින් මේ තියෙන්නේ අපි ඇල්ල ගාවට දැන් ආවා. මේ තියෙන ඇල්ල. ලස්සන ඇල්ලක් මේක. පළාට තමයි යන්නේ. දැන් අපි අම්බලම ගාවට ආවා. දැන් තමයි හයික් එක උන්න ඉවර වුණේ. ලොකු කන්දක් තියෙන ඉඳ යද්දී පල්ලම ගොඩක් තියෙන්නේ. එද්දී ලොකු කන්දක් තියෙන ඉතින් අපි ආයේ මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහින් හම්බෙමු.